പരിപാടിയാണ് වෙන්නේ. කොහේ එනවද මන් දන්නේ මුන්න. පරිපාടിය. ඔබ කොහෙද බං ගියේ? මම යුක්කුවයි හොඳේ. අර ගුණපාලන මාමලා ගියේ තියෙන්නේ බං. ඒකේ පොල් කඩන්න ගියා බං. මාට්ටු නා බං. අනේ මන් දන්නේ නැහැ බං. උඹලා කරගන්න දේවල්. මේ ඒක නෙමෙයි. කොහෙද උක්කුවා? උක්කුවා අරෙහි බං තාම ගුණපාල මාමා අල්ලගත්තා. මොනා කරලත් දන්නේ නැහැ බං. ආර කියද්දි මෙන්නේ පොර. අම්මට සිරි උක්කුවා. මොකද බං උනේ ඉතින්? උඹ මාරේකෙ බං මාව දාලා දිව්වනේ. ගුණපාලයා ගැහුවා බං ගැහිල්ලක්. නේ හරියන්නේ නැහැ බං උක්කෝ. ඔය පොල් ටිකට ගේමක් දෙන්නම ඕනේ. ඒ මොකද බං අනිවාර්යයෙන්ම ගේමක් දෙන්න ඕන. නෑ බං උඹට ඇහුණද? අර දොරකඩ සුමුදා ඉන්නේ බං. ඌ කියනවා උට බයික් එකක් අරන් දෙනවා. අපිටවත් තාම බයික් එකක් නැහැ නේ බං. ඒක නිසා උට බයික් ගන්න නැති වෙන්නේ අපි මොකක් හරි කරන්න ඕන. අපෝ බං ඔන්නෝක අතෑරලා දාන්න බං. මොකට ගේම් දෙන්න කියලා අපිටම තමයි කියලා වෙන්නේ. නෑ බං. මේක අපිට කියලා වෙන එකක් නෑ. අපි යවන්කෝ බලන්න. අනේ මන්ද බං ආයෙ ගුටි ගන්න ඉදන්නේ. නැග උඹලා තාපේ වල නැග. මේ දැන් කල්පනා කරහන් උට කොහොමද ගේමක් දෙන්නේ කියලා. මේ එහෙනම් අපි මෙහෙම කරමු. අපි තුන් දෙනා හවස් වෙලා යමන් අපි ගියේ පොල් ගහ ළඟට. අන්න එතනටම යමන්. එතනටම ගිහිල්ලා අපි ගේට් ටික අල්ලලා බෑග් එක දාගෙන එමු. අරන් ගිහලා මොකද්ද බං ඊට පස්සේ කරන්නේ? අරන් ගිහලා අපි විකුණමු බං. ඔව් විකුණලා අපි සල්ලි තුන් දෙනා අපි තුන් දෙනා බෙදාගමු ඉතින්. මුන් එහෙනම් මේක තමයි ප්ලෑන් වෙන්නේ. හොඳ වෙලාවට මම මේ පැත්තෙන් ආවේ. මුන් අල්ල ගන්න උන අදහතර බිල්ලෙන් දහංගු කරන්න වැඩි. මං හිතන්නේ නැතුව ඇති මම මෙතන ඉන්නවා කියලා. දින්නංගු වැඩි. මං නම් කියන්නේ ඔන්නෝක නවත්තමු බං. නැත්නම් ආයෙ හවසට කුටි ගන්න වෙයිද දන්නේ. අනේ මේ කවඩිය. බොට එන්න බෑනේ උඹින් දහ. මා යොක්කුවේ ගිහිල්ලා එහෙනම් අර අපි දෙන්න කඩාගෙන අපි විකුණලා අපි දෙන්න සල්ලි බෙදා ගන්න. උඹින් දහ. නෑ බං. එහෙම නෙමෙයි මං කිව්වේ ඉතින්. ආයෙ කුටි ගන්න උනොත් දන්නවනේ ගුණමාල මාමගේ හැටි. නැන්දත් අසයි බං. කවුද දැන් ගහට නගින්නේ? ඔබ නැගහන් ඈ තඩිබඩය. අපිට නගින්න බෑනේ. යමන්කෝ මං නගින්න. ඔය තඩිබඩය ඉම්මන්න කඩපන් යකෝ. ඔහොම ඉඳපන්. මේ කඩන තමයි ඉන්නේ. ඇවිල්ලා නේ ගස් පාළුව ටික. දෙන්නංගු වැඩි. මේ පොල් ඔක්කොම අරන් යන්න හොදේ විකුණ ගන්න එපේ. හරි බං. ඔබ කියන්න ඕනේ මං අරගන්න. මේ හැට ඵලයන්කෝ. ඔබත් එකතු කරපන්කෝ ඔක්කොම. එකතු කරන ගමන්ද ඉන්නේ. එහෙනම් මේ පැත්ත පොඩ්ඩක් බලනවාකෝ. අනේ ගුණපාල මාමේ ගහන්න නම් එපා. ගහන්න එපා. ගහන්න නෙමෙයි බෝ මං හැම ගහනවාද? මං කිව්වා ගුණපාල මාමේ අරුන්ට මං පොල් කඩන්න එන්න බෑ කියලා. උම්මයි කිව්වේ බලෙන්ම යන් කියලා. ඒකයි ගුණපාල මාමෙන් ආවේ. එහෙමද? ඉඳහන්කෝ ඔකුන්වත් මං අල්ලගන්න. මේ ඔක්කොම පොල් ටික දාගන්න ඕනද? ඔව් බං ඔක්කොම පොල් ටික දාගනි. ගුණපාල මාමෙන් එන්න කලින් යන්නත් ඕන. ඇත්තද? පොඩ්ඩක් මේ පැත්ත බලන්නකෝ එහෙනම්. අප්පට සිරි ගුණපාල මාම නේද? අනේ ගුණපාල මාමේ මේ සැරේ මම නන් නෙමෙයි කිව්වේ. අර තඩිබඩය තමයි ඔක්කොම කරේ. මට යන්න දෙන්න ගුණපාල මාමේ. ඔව් උඹ ඵලයන්. උඹ ගිය සැරේ ගුටි කෑවනේ. මං අරූ ගැන බලා ගන්න. අනේ ඒකනේ ගුණපාල මාමේ මට යන්න දෙන්නකෝ. ඒ බං උක්කෝ. ඔය ගුණපාල මාමා ඉන්නේ. ඕකයින ලෝභයව. ඕකයින් කිසිම දෙයක් කිල්ලුවට දෙන්නේ නැහැ. ඕකයිනක් වුණා. ඔව් නේද බං? ඌ වෙන ගුණා නේද? මොකද උක්කෝ එකපාරටම ඔය කටහඬ වෙනස් වෙලා. ඔය පුතත් පොඩ්ඩක් මේ පැත්ත හැරිලා බලන්නකෝ එහෙනම්. අනේ ගුණපාල මාමා අප්පට සිරි. බහැපන් කිව්වේ ගහෙන්. අනේ ගුණපාල මාමේ මාව කොහෙද මේ එකයි යන්නේ? අපිට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහනේ. ඉඳහන්කෝ මං අද වැඩේ දෙන්න පොට. තෝ ආයි පොල් කඩන්න යනවද? ඉඳා කාපි. මේ ගුණපාල මාමේ ගහන්න එපෝ. ඒ ඔක්කොම මාව බේරගනින් බං. හරි යාළුවනේ.
ඕගොල්ලෝ තඩි වල ගුටි කන එක ගැන ඕගොල්ලෝ හිතන්න එපා. හරි. අපි ආවේ මේ පුංචිම පුංචි ඕගොල්ලෝගෙන් පුංචි උදව්වක් ඉල්ල ගන්න. සබ්ලා 200ට යාළුවනේ තව චුට්ටම යුට්ටයි. අපිට පුංචි උදව්වක් දෙන්න. මේ වීඩියෝ එකෙන් සබ්ලා 200 කරන්න. පුළුවන් කට්ටිය සබ් කරන්න. ආයි ලස්සන වීඩියෝ එකකින් හමු. බයි.